මම ආවේ පොළොන්නරුවේ ඉඳලා මම ඉගෙනම ගන්නේ සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ. I'm Romela Salgado. I came from Jayala. මගේ නම නන්දි උද්දීපා ජයලත්. මම මොණරාගල බිබිලි ප්‍රදේශයෙන් ආවේ. මගේ නම භාග්‍ය සේනානායක. මම ආවේ දංකොටුවේ ඉඳලා. Hi, I'm Senuga. I'm from Nugegoda, Lugu International School. මම යශෝදරා දේවී බාලිකා විද්‍යාලයෙන් ඉමන්දි හස්නා රාජපක්ෂ. මම දැනට 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. වැව්මාළු කියන්නේ ගම්මානයේ වැව්වල තියෙන දෙයක්. ඒක ගමෙන් එළියට ගේන්න තමයි මට උවමනා වුණේ. Where I create pet food and pet supplements for those with chronic diseases to prevent, to cure and to support pets with chronic diseases. අපි බිම්මල් වගා කරන අයට new varieties mushrooms වල හඳුන්වලා දෙන එක, ඒ වගේම අලුත් growers bag හඳුන්වලා දෙන එක, ඒක තමයි මම දැම්මේ මේකට. මම හදන්නේ clay products අලුත් විදියට හිතලා මිනිසුන්ට එදිනදා ජීවිතේ පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි අපි මැටි නිර්මාණ කරන්නේ. My business idea was the Cognito Labs, the AI WhatsApp AI chatbot. තවත් කෙනෙක් ඇප්‍රීෂিয়েට් කරන්න එයාව යාළුවෙක් විදියට එයාගේ බර්ත්ඩේ ගිෆ්ට් එකක් විදියට නැත්නම් එයාට මතක සටහනක් විදියට තවත් කෙනෙක් ඇප්‍රීෂিয়েට් කරන එක තමයි මගේ ව්‍යාපාරික අදහස උනේ. Through Spark, I got a lot of strength to move forward. ඇත්තටම ලොකු turn over point එකක් මගේ ස්පාක් කියන්නේ. ඒකෙන් මට හම්බෙච්ච network opportunity එක, මට හම්බෙච්ච resource pool එක, ඒකෙන් මම ගත්ත දැනුම, මේ වගේ නව පරපුර ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන්ට ලොකු අත්දැකීමක් ලොකු හයියක් මෙම ස්පාක් වැඩසටහන. The spark was such a big thing. It was very valuable and the lessons I learned was prestigious. මට ෆයිනෑන්ෂියල් පැත්ත ගැන, කොමර්ස් ඒ වගේ දේවල් ගැන බිස්නස් එකකින් මම ඩෙවලොප් වෙන්න ඕන පැති ගැන මට ස්පාක් එක තුළින් ගොඩක් දේවල් ලැබුණා. Yes, definitely. We can change if we have honest, genuine ideas. We really can change the world. මේකත් පටන් ගත්ත එක අදහසක් විතරයි. එතකොට ඒ අදහස තමයි දැන් ඇත්තටම බිස්නස් එකක් වෙලා පාරිභෝගිකය අතට යන්නේ. චූටි මදහසින් උනත් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. ලෝක ජයග්‍රහණය කරන්න පුළුවන් තමන්ගේ එක අදහසකින්, එක තප්පරයකින්, එක මිනිත්තුවකින්. I'll just take myself as an example. The Cognito Labs was just an idea initially, but then now it had developed into a business. මම හිතන්නේ අපි එදිනදා පාවිච්චි කරන ඕනම දෙයක් ඒ හැමදේම කෙනෙක්ගේ යම්කිසි දවසක ඇති වුණ අදහසකින් ආව එකක්. Thank you, Spark. Thank you Spark. Thank you Spark. Thank you Spark. Thank you, Spark. Thank you Spark.